විශේෂයෙන්ම මේක වෙන්නේ කෙල්ලොන්ටනේ. තමන් සාමාන්‍ය විදිහට ඉන්නවා නම් එහෙම ප්‍රශ්න නැහැ. තමන් කැමති දෙයක් අප්ලෝඩ් කරගෙන තමන් ආස දෙයක් කරගෙන එහෙම ඉන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මිනිස්සුන්ට බය ඒ දේවල් නවත්තගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. සමහර තත්ත්ව තියෙන පුළුවන් ආට එකපාරක් ඒ වගේ දෙයක් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් කලින් අත්දැකීම් තියෙන්න පුළුවන්. මෙහෙම සාධාරණ තත්ත්ව තියෙනවා. නිකම්ම හැම වෙලේම දාන එකට බයිනව නම් දාගෙන ඉන්න බෑ. හැම එකම අයින් කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාව සීමා කරනවා නේද? ඔයාට නිදහස නැති වෙනවා. ඔයාට මානසික සැනසීමක් නැති වෙනවා. ඇත්තට ඔයාට ආදරය කරන කෙනෙක් ඒ වගේ දේවල් ඔයාට කියන්නේ නැහැ. ඔයාගේ මානසික සැනසීම ගැන හිතනවා. මොකද ඔයාටත් තියෙන සාමාන්‍ය ජීවිතයක්, ඔයාට තියෙන නැචරල් ලයිෆ් එකක්, ඔයාත් ආසයි දෙයක් කරන්න, ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න, සමහරවිට තමන්ගේ ස්කිල් එකක් එළියට දාන්න. එහෙම කැමති. සමහරව එයා ආස දේවල් කරනවා කිසිම දෙයක් කරන්නට කැමති නැහැ. ඒකේ ලිමිටේෂන් තියෙනවා. සමහර ඇත්තටම ඉන්නවා මහා අනවශ්‍ය දේවල් කරන අය. සමහර වෙලාවට මේ වෙනස් දෙයක් කරන්න වෙන විදිහකට ඇන්දොත් නැත්නම් ඩාන්ස් කරනවා, සිං කරනවා වගේ දෙයක්, ඒ වගේ දෙයකට ඉන්වෝල්ව් වෙනවා. ඒවට පවා නීති දාන අය ඉන්නවා. තේරුම් ගන්න ඕනේ මේක සාමාන්‍ය මනුස්සයට එන තෝට්ස් නෙමෙයි. අනිත් මනුස්සයා පීඩනයට පත් වෙන විදියට, හිර වෙන විදියට දේවල් කියනවා. දැන් නීති පද්ධතියක් තියෙනවා සහ තාක්ෂණ දියුණුව. ඔක කම්ප්ලේන් කරන්න පුළුවන් විදි තියෙනවා. අනිත් එක මොන හරි දෙයක් කරලා අප්ලෝඩ් කරත් ගොඩක් වෙලාට බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. ඔක තේරෙනවා ටක් ගාලා මේක මෙහෙම කරපු දෙයක් කියලා. හැම දෙයකටම බය වෙලා එහෙම හිර වෙලා හැංගිලා ජීවත් වෙන්න ඕනේ නැහැ. තමන් ආදරය කරන කෙනා එහෙම ලෝකයක් වාට මවල පෙන්නනවා නම් වෙන කිසිම දෙයක් නෙමෙයි. එයා තමයි ටොක්සික්. ඇත්තම කතාව. තමන් පරිස්සම් වෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. කලින් ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න තියෙනවා. ඒක වෙනම පැත්තක්. මෙතන කියන්නේ මේ ඇබ්නෝමල් විදිහට අමුතු ලෝකයක් මවල පෙන්නලා තමන් හරි කියලා තමන්ගේ අර ඇතුළාන්තයේ තියෙන විශේෂයිත ස්වභාවය එළියට දාන අය, වෙනස් මානසිකත්වයක් තියෙනවා ඒක එළියට දාන අය. එහෙම කැටගරි එකක් ඉන්නවා. විශේෂම දේ තමයි සමහර අය ඉන්නවා මේ වගේ මිනිස්සු නිසා අවුරුදු 5-10 කැප කරපු අය. හැබැයි ඒ මානසිකත්වයට එක ජීවත් වෙන්න බෑනේ. අනිවාර්යෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් කාලයක් ගියාට පස්සේ දරා ගන්න බැරුව අයින් වෙන තැනක් එනවා. අනිත් එක තමයි ඒ මිනිස්සයාගේ රූල්ස් වලට හිර වෙලා හිටියා කියලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් එයා දමල ගහලා යන්නත් පුළුවන්. අන්තිමට හිත කරන වචන කියන්නත් පුළුවන්. සමහරට එයා වෙන affairs කරන්න යන්නත් පුළුවන්. සමහර අය ඉන්න මේ වගේ වැඩ කරන ඒ වගේ අවුට් මානසිකත්වයක් තියෙන මේ තමන් වැරදි මිනිස්සු තමයි හිතන්නේ සමාජෙත් එහෙම ඇති කියලා. ඊට පස්සේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැත්නම් තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම හිර කරනවා. හරිද? එක විදි වලින්. අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නවා නම් තමන් නිසා තමන් ආදරය කරන කෙනා අනවශ්‍ය විදිහට පීඩනයටපත් වෙනවා කියලා තේරෙනවා නම් එයාට මුලින්ම අවබෝධ වෙන්න ඕනේ මගේ මෙහෙම අවුල් තත්වයක් තියෙනවා. සිද්ධ නොවිය යුතු තත්වයක් මගේ තියෙනවා. ඒ නිසා මම දැනගන්න ඕනේ මේක මට පුළුවන් මට්ටමින් පාලනය කරගන්න. ඔයාට පුළුවන් මට්ටමින් ඔයා පාලනය කරන්න උත්සාහ කරන්න. බිසි වෙලා වගේ දේවල්ට ફોකස් එක දීලා මේක අනවශ්‍ය දෙයක් කියලා හිතනකොට පුළුවන් මේක කන්ට්‍රෝල් කරන්න try එකක් දෙන්න. Tamanට එක පාලනය කරන්න බැරි මට්ටමක ඉන්නවනම් ඇත්තම උපදේශකවරයෙක් හම්බ වෙලා ඔයාට පුළුවන් මේ තත්ත්ව පාලනය කරගන්න. ඔයා එහෙම තත්වයක ඉන්නවා ඔයා අනවශ්‍ය දේවල් කරනවා කියන අවබෝධය ඔයාට තියෙන්න ඕනේ. මම ඔයාගේලා ආමන්ත්‍රණය කරන්න ඒ තත්වයක ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාට ඒ දේවල් වෙනස් කරගන්න. ඒක දැනගන්න ඕනේ. මේ මිනිස්සයාට තේරෙන්න ඕනේ.